ආයිබෝවන් ඔයාලා සියලුම දෙනාට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ නිවැරදිව රසම රස පොටෑටෝ ටෙම්පට් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ සඳහා මම අල ග්‍රෑම් 800ක් අරන් තියෙනවා. ඒ වගේම ලුණු ග්‍රෑම් 10ක් දාගන්නවා. කහ කුඩු ග්‍රෑම් 5ක් දාගන්නවා. කුරුඳු පොඩි කෑල්ලක් දාගන්නවා සිනමන් ස්ටික්. ඒ වගේම එනසල් ඇටයක් දාගන්නවා. මේක දැන් හොඳට කලවම් කරලා විනාඩි 20ක් විතර හොඳට තැම්බෙන්න තම්බ ගන්න. අල ටික තැම්බෙනකම් අවශ්‍ය ද්‍රව්‍ය ටික මම ලෑස්ති කරගන්නවා. මම මේ සඳහා පීලූණු ලොකු ගෙඩි දෙකක් ගත්තා. මේ ආකාරයට ලුණු ගෙඩිය සුද්ධ කරගෙන කපා ගන්න. මේ සඳහා අම්මිරිස් කරල් ටිකක් මම ගත්තා. අම්මිරිස් කරල් ටික මේ ආකාරයට පලා ගන්න. අම්මිරිස් කරල් 6ක් ඇති. මේ ආකාරයට දෙකට පලා ගන්න. නැට්ට අයින් කරන්න ඕනේ නැහැ. නැට්ටත් සමගම මේ විදිහට කපා ගන්න. මේ ආකාරයෙන් දෙකට පලා ගන්න. ඒ වගේම සුදු ලූණු ගෙඩියක් ගත්තා. සුදු ලූණු ගෙඩි 6ක් විතර වගේ ඇති පොඩි බිටි. ගොඩාක් සුදු ලූණු දාගන්න එපා. දැම්මොත් එහෙම මේ සුදු ලූණු රස ඉස්සර වෙනවා. මේ ආකාරයට සුදු ලූණු ගෙඩි ටික චොප් කරගන්න හොඳට. ඒ වගේම ලූණු කොළ ටිකක් මම මේ ආකාරයට ලැස්ති කරගත්තා. ලූණු කොළ ටිකත් මේ ආකාරයට චුට්ටක් දික් අතර තියෙන ආකාරයට කපා ගන්න. ලූණු කහේ තියෙන යටම හරිය සුදු පාට වයිට් පාර්ට් එකත් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් මම මේ ආකාරයට පොඩියට කපා ගන්නවා. ඉන් පස්සේ රම්පේ කරපිංචා. කරපිංචා ටිකත් මේ ආකාරයට පොඩියට චොප් කරගන්න. මම පිටරට ඉන්න නිසා රම්පේ ටිකක් නම් හොයාගන්න බැරි වුණා. ඔයාලා රම්පෙත් එකතු කරගන්න. මේ තියෙන මම කපාගත්ත ද්‍රව්‍ය ටික සුදු ලූණු, ලූණු කොළ, ලූණු ගහේ වයිට් පාර්ට් එක, කරපිංචා, ඒ වගේම බීලූණු සහ අමු මිරිස්. ඉන්පසු අපි තම්බාගත් අල ටික මේ ආකාරයට සුද්ධ කරගන්න ඕනේ. තම්බාගත් අල ටික මේ ආකාරයට පොත්ත ගලව ගන්න. මේ ආකාරයට අල ටික සුද්ධ කරගත්තට පස්සේ මේ ටික දැන් අපි කපා ගන්න යන්නේ. අල ගෙඩිය දෙකට පලා මේ ආකාරයට කපා ගන්න. ලොකු ගෙඩියෙන් නම් තුනට කපා ගන්න. පොඩි ගෙඩියක් නම් අල ගෙඩිය දෙකට පලා දෙකට කපා ගන්න. මේ ආකාරයට කපා ගන්න අල ටික. කෑලි ටිකක් ලොකුවට තියෙන ආකාරයට. අපි අල ටික දැන් කපාගෙන ඉවරයි. දැන් අපි ලෑස්ති වෙන්නේ අල ටෙම්පට් එක සාදා ගැනීම සඳහායි. මුලින්ම පෑන් එක හොඳට රත් කරලා ඔයිල් ග්‍රෑම් 30ක් විතර වගේ දාගන්න. මේ සඳහා ඔයාලට කෝන් ඔයිල් හෝ වෙජිටබල් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්. තෙල් එක හොඳට රත් වෙනකොට අබ ටිකක් දාගන්න. අබ ටික හොඳට බැද ගන්න. පට ගාලා පුපුරන සද්ද එනකන්. ඉන් පස්සේ ඒට සුදු ලුණු ටික එකතු කරගන්න. සුදු ලුණු ටිකත් හොඳට කලවම් කරගන්න මේ ආකාරයට. ඉන්පසු ඒට කපාගත්ත බීලුණු ටික එකතු කරගන්න.
බේලුණු ටික දාලා මේ ආකාරයට හොඳට කලවම් කරගන්න. දැන් ඒට රම්පේ කරපිංචා ටිකත් එකතු කරගන්න. ඒ ටිකත් හොඳට දාලා මේ ආකාරයට කලවම් කරගන්න. අම්මිරිස් ටිකත් එකතු කරගන්න. ඒ ටිකත් මේ ආකාරයට හොඳට කරගන්න. රන්වන් පාට වෙනකන් මේ සියලුම දේවල් බැද ගන්න. ලයිට් ගෝල්ඩ් කලර් වෙනකන් ගොඩාක් මේ රන්වන් පාට කරගන්න එපා. ලයිට් කලර් වගේ වෙනකන් හොඳට තෙලේ තම්බ ගන්න මේ ආකාරයට. ඉන්පස්සු තෙලේ බැදගත්තට පස්සේ ඒකට කෑලි මිරිස් ග්‍රෑම් 10ක් විතර එකතු කරගන්න. කහ කුඩු ග්‍රෑම් 5ක් විතර වගේ එකතු කරගන්න. කම්බිරිස් කුඩු ග්‍රෑම් 5ක් එකතු කරගන්න. ඒ මදක් හොඳට මේ ආකාරයට කලවම් කරගන්න. ඒ වගේම ලුණු රසය අනුව එකතු කරගන්න. මේ ආකාරයට ලුණු රසය අනුව එකතු කරගෙන ඒට කුරුදු ටිකක් ලොකු පොත්තක් කුඩු කරලා දාගන්න. සිනමන් ස්ටික්. ඒ වගේම එනසල් ඇටයක් දාගන්න. මේ හොඳට කලවම් කරගන්න. ලුණු අවශ්‍ය රසය අනුව දාගන්න. නැවතත් එය හොඳට කලවම් කරගන්න. මේ සියලුම දේවල් කරනකොට ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තමයි කරගන්න ඕනේ. ඉන්පසු කපාගත්ත අල ටික මේ ආකාරයට ළමා හොඳට කලවම් කරගන්න. අල ටිකේ ගෑවෙන තරමට හොඳට කලවම් කරගන්න. අල ටික කලවම් කරනකොට ලිප ඕෆ් කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. මම නම් අනුමත කරන්නේ අල ටික කලවම් කරන වෙලාවට ලිප ටිකක් ඕෆ් කරගන්න කියලා. ඉන්පසු ඒට මම කපාගත්ත ලුණු කොළ ටික එකතු කරගන්නවා. ඒ වගේම ලුණු ගහේ තියෙන වයිට් පාර්ට් එකත් එකතු කරගන්නවා. මේ ආකාරයට ලිප ඕෆ් කර මේ ටික කලවම් කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. නැවතත් අපි රයිස් එකක් හදනකොට ලිප ඔන් කරගන්න ආකාරයට ගින්දර පොඩ්ඩක් ඔන් කරලා අලේක මේ ආකාරයට මදක් ෆ්‍රයි කරගන්න. පේනවා නේද යාළුවනේ පාට? ඒ වගේම මේක මාරම රසයි. දැන් ඔයාලා මේකට සීනි ග්‍රෑම් 5ක් හෝ ටොමැටෝ සෝස් ග්‍රෑම් 10ක් එකතු කරගන්න. ටොමැටෝ සෝස් 10 ග්‍රෑම් 10ක් එකතු කරලා නැවතත් හොඳට ලිප ඕෆ් කරලා හොඳට කලවම් කරගන්න. ඔයාලට වඩා රස ගන්න ඕන නම් මේකට ඔයාලට එකතු කරගන්න පුළුවන් උම්මලකල ටිකක්. ඒ වගේම අවසානයේට මේ වගේ කෑලි මිරිස් ටිකක් බැදපු කෑලි මිරිස් ටිකක් උඩින් දාලා කලවම් කරගන්න. මේක මාරම රසයි යාළුවනේ හදලා බලන්න. මම කියපු මෙතඩ් වලට හැදුවනම් හදලා ඉවරනාට පස්සේ මේ ආකාරයට තමයි පොටැටෝ ටෙම්පර් එක එන්නේ. මාරම ලස්සන පාටක් තියෙනවා. ඒ වගේම මාරම රසයි. ඔයාලා හදලා බලන්න. මම කෑල්ල කාලත් බලන්න. වව් ඩිලීෂස් මාරම රසයි යාළුවනේ. ඒ වගේම මාරම සුවඳයි. අපි නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා සියලුම දෙනාටම සරණයි. දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න.